YouTube channel එකකට දුන්නාලව. සාදර පිළිගන්නවා මම YT channel එකට. අද වීඩියෝ එක මොකද්ද කියලා කිව්වොත් එහෙනම් පොඩ්ඩක් විශේෂ වීඩියෝ එකක්. කලින් මම කරලා තියෙන මේ වගේ වීඩියෝස් my channel එකේ කලින් වීඩියෝ කරලා තියෙනවා. Aquarium 2 එකක්. මීට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. Aquarium 2 සම්බන්ධව එහෙනම් තාම මේ වීඩියෝ එක බලන්න නැත්නම් ඉස්ලාම් ගිහලා වීඩියෝ බලලා ඉන්න. මම පල්ලෙන් කාඩ් එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ රෑන්කේ ඉන්න මොලීලා වර්ග සෙට් එකක් ඉන්නවා. මේකේ නියොන් ට්‍රෙට්‍රා ඉන්නවා. සමන් ලොකු සයිස් එකකින් ඉන්නේ. පල්ලෙයා නම් පොඩ්ඩක් ඒ කට්ටිය නම් හර නැහැ. ඔස්කෝ සෙට් එකක් ඉන්නේ. කාෆ්ලා ඉන්නවා. මේකේ මොලි ලොකු සයිස් එකකින් ඉන්නවා. උඩ ඉන්නවා මේ සුපිරි සෙට් එකක් ඉන්නවා. කොප ඔස්කා ඉන්නවා. රෙඩ් කොප ඔස්කා. එතන මෙහා පැත්තේ ඉන්නවා ලෙපර්ඩ් ඔස්කා. පේනද මේ කලර්ස් එක කොහොමද කියලා පේනද ඔය කොට්ටියට. සුපිරිම සෙට් එකක් ඉන්නේ. ලෙපර්ඩ් එකයි කොප එකයි. මෙතන පල්ලෙහා රෙඩ් ටේල්. බලමු මේ කට්ටිය ගන්න තමයි ආය ෂොප් එකට. මේකේ මිස් මොකුත් නැහැ. මේකේ ඒන්ජල් සෙට් එකක් ඉන්නවා. මේකේ ඉන්නවා ඒ ලෙපර්ඩ් ඔස්කා පොඩි සයිස් එකේ. එතන ඉන්නේ අතන ඉන්නේ මීඩියම් සයිස් එකේ. මේකේ කවුද ඉන්නේ? මේ ඉන්නේ. එතන ඉන්නවා TNS කෙනෙක්. පේනද? ටයිගර් ෂාල්නෝස් කෙනෙක් ඉන්නේ. එක්කෙනා ඉන්නේ සාමාන්‍ය මේ සයිස් එකෙන් වෙන කට්ටියට ගන්න පුළුවන්. පේනවද? එතනම පාටිෂන් කරලා එහා පැත්තේ ඉන්නවා ඔස්කා කෙනෙක්. ඔස්කා නෝමල් කොබ ඔස්කා කෙනෙක් ඉන්නේ. මෙතන ඉන්නවා පේනවද? ෂෝට් ටේල් ඉන්නවා. මවුස් අතු වෙන කට්ටිය මවුස් අතු තියෙනවා. පේනවද? ලොකු මවුස් අතු ඉන්න හොඳ මවුස් අතු සෙට් එකක් ඉන්නවා. මෙතන ඉන්නවා රෙඩ් ටයිගොස්කා රෙඩ් පැච් එකේ. පෙයාරක් ඉන්න පේනද පැච් කොහොමද කියලා ගන්න සෙට් දෙන්නගේ. සුපිරිටම ඉන්නවා. පල්ලෙහා පාකු ඉන්නවා. පේනවද? පාකු. මෙතන ඉන්නවා අය මොන්ස්ටර් ෆිෂ් ලවර්ස් ලගේ ආසම් සෙට් එකක්. පොලි ප්‍රස්ලා බ්‍රවුන් සෙනගල් එකේ තමයි ඉන්නේ. පේනවද? බ්‍රවුන් සෙනගල් එකේ ඒකේ ටික දෙනා ඉන්නේ ඉතුරු වෙලා. වෙන සයිස් එක. එතන ගෝල්ඩ් ෆිෂ් ඉන්නවා. ඕනමන්ට් ෆිෂ් ලවර්ස් වලට සෙට් එක සුපිරි සෙට් එකක් තියෙන ඕනමන්ටල් ෆිෂ් ලවර්ස් වලට. එයාගේ මොන්ස්ටර් දෙපැත්තෙන් සම්බරව තමයි මේ ඇක්වැරියම් එක කියන්නේ. මෙතන ටයිගර් බාබ් ඉන්නවා. මෙතන එහා පැත්තේ වේල් ටේල් ඔස්කා සෙට් එකක් ඉන්නවා. අතන ඉන්නවා බ්ලැක් ටයිගර් වේල් ටේල්. මෙතන ඇල්බිනෝ ටයිගර් වේල් ටේල් ඉන්නවා. මේ ඉන්නේ. එතන ඉන්න ස්නේක් හෙඩ් කෙනෙක්. ලිම්බාට ග්‍රැනයිට් ස්නේක් හෙඩ් කෙනෙක්. යා අතන සෙටින්ග් එක දකින්න දීව කට්ටිය. මේකේ පේන්නේ හොවන්න නැති. හොවන්න නැහැ. නියොන් ට්‍රෙට්‍රා පේනද? නියොන් ට්‍රෙට්‍රා ඉන්නවා පොඩි සයිස් එකේ. අතන නියොන් ට්‍රෙට්‍රා ලොකු සයිස් එකේ නුත් හිටියා. දකින්න නැතිව කට්ටිය. ඒන්ජල් ෆිෂ්ලා ඉන්නවා. එතන මෙහා පැත්තේ බ්ලූ ගුරාමි ඉන්නවා. උඩ මලාවි සෙට් එකකුයි. මේ ටින්ෆෙල් බාබ් රෙඩ් අයි එකකින් ඉන්න ඇල්බයිනෝ ටින්ෆෙල් බාබ් රෙඩ් අයි එක. එක්කෙනා ඉන්නේ ඉතුරු වෙලා. මෙතන ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා. ගෝල්ඩ් ෆිෂ් වෙන කාලේ ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා. ගොඩක් පීකොක් මලාවි එකකින් ඉන්නවා. මෙතන එහා පැත්තේ ගුරාමි ඉන්නවා. පේනවද? ග්‍රෝෆ් ගුරාමි සෙට් එකක් ඉන්නවා. පල්ලෙහා වෙන්නවා. මේකේ ඉන්නවා මොන්ස්ටර් ෆිෂ් ලවර්ස් ලගේ තවත් අහස කැටගරි එක. ටයිගර් ෂාල්නෝස් into RDC hybrid පෙයාරයක් ඉන්නවා මේකේ. පේනවද? එයා ළඟට එනවා. එයා සයිස් එක පෙයාරක් ඉන්නවා.
තා මෙතන පල්ලෙහා ඉන්නවා සිලරි ප්‍රෙට්‍රා සහ තව විශේෂයක් ඉන්නවා මට ඒ නම මතක නැහැ. පල්ලෙහා එකේ ඉන්නවා පෝලා බැරට්ලා ඉන්නවා. ආයි තව මේ පැත්තේ මෙතලින් බ්ලූ වගේ ඇන්ටි එල්ගී එක තියෙනවා. ඇන්ටි පැරසයිට් නම් සෙට් එකක්ම තියෙනවා. ඇන්ටි ක්ලෝරින් තියෙනවා. සාමාන්‍ය මවුන්ට අවශ්‍ය වෙන බෙහෙත් හැම එකම වගේ තියෙනවා. ප්ලාස්ටික් ගස් පැලා නම් තියෙනවා. ෆිෂ් බෝල්ස් තියෙනවා. ටැංකි තියෙනවා. අපර් සම්ස් පවර් හෙඩ් තියෙනවා. ටැංකි තියෙනවා. ටැංකි අරවාන ඉන්නවා. ඇල්බයිනෝ අරවාන දෙන්නයි. ඇල්බයිනෝ අරවානයි සිල් අරවානයි ඉන්නවා මේකේ. එනදී JPD තියෙනවා. JPD වෙන කට්ට liquid fertilizers beta collection එකම තියෙනවා. මෙතන ඉන්නවා කාප් ලොකු සෙට් එකක් ඉන්නවා. ලොකු ආප් සෙට් එකක්. තා මෙතන ග්ලෝ ට්‍රෙටර්. මෙතන ටැංකි සෙට් එකක් තියෙනවා. හීටර්ස් තියෙනවා. පේනදී internal power sponge filters ඇතුළු power heads air pumps තියෙනවා. මේ පැත්තට આવොත් එහෙම මේ ගොඩක් කට්ටේ වෙන මාළු වර්ගයක් red tiger barb එක. red tiger barb එක මාළු සෙට් එකක්ම ඉන්නවා. උඩ angel fish ලා ඉන්නවා. මේකේ නම් female beta set එකක් ඉන්නේ. lights තියෙනවා. මෙතන ලස්සන community ornamental fish tank එකක් තියෙනවා. guppy neon retry දාලා aquascaping එක කරලා ලස්සනට හදලා එන මේ පැත්ත කලින් පෙන්නවා කාෆ්ලා ඉන්නේ. පෙරද මාළු ආයි river stones තියෙනවා. එක චිප් ගාලා නම් මනන් වර්ග තියෙනවා. aquarium soil තියෙනවා. ලූස් ගන්න පුළුවන් කිල්ලා. ඒක ගල් වර්ග චිප් ගාලා නම් මනන් තියෙනවා. ආයි මේ පැත්තේ female betas ලා ඉන්නවා. පේන නැති මෙවුවා කලින් පෙන්නවා. අරවානා ඉන්නවා. albino අරවානා and silver අරවානා. මේ සෙට් එකම පෙන්නවා. ඔහොම තමයි මේ aquarium ටෝ එක එහෙනම්. මේ aquarium එක කොහෙද තියෙන්නේ කිව්වොත් එහෙම තියෙන්නේ මේ aquarium එක තියෙන්නේ කුලියාපිටියේ කුරුණෑගල රෝඩ් එකේ කුලියාපිටිය අස්සැද්දුම පාසල ඉදිරිපිට තමයි තියෙන්නේ මේ aquarium shop එක. පේනදී ඔස්කර උඩ බයින ඔන්න දැන් මෙහාට එනවා. එහෙනම් මේ aquarium ටික කොහොම තමයි. එහෙනම් අදට ගිහින් ඉන්න good bye. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. තව කලින් aquarium ටෝ එකකුත් මම කරා aquarium ටෝ වීඩියෝ එකක්. ඒක බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලන්න. මම පළවෙනි කාඩ් එකක් දාන්න. ඒකත් ගිහින් බලන්න. තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න. comment කරන්න. තවත් මේ වගේ මාළුත් කරන ඔයාලා යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ බලන්න ඒකට share කරන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්න.